අඟල් 4 තර්මල් ට්‍රාන්ස්ෆර් printer label එකේ හැඳින්වීමේ වීඩියෝ එකක් තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. මේ ඇවිල්ලා ඔයගලන්ට ලැබෙන printer එක සහ ඒකට ලැබෙන උපාංග ටික තියෙන්නේ. ඒ වගේම මේකේ තියෙන මේ හැඳින්වීමේ වීඩියෝ එක අපේ සම්පූර්ණයෙන්ම තියෙන වීඩියෝ ලෙසන්ස් එකකින් ගත්ත වීඩියෝ කොටස් එකතු කරලා තමයි මම පොඩි මේ හැඳින්වීමේ වීඩියෝ එකක් හදලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති අපි ඒ thermal printer එක ඕපන් කරන තැන ඉඳලා ඒකට ලේබල් එකක් දාන තැන ඉඳලා ඒ සියලුම දේවල් අපි විස්තරාත්මකව කියලා දෙනවා. මේ එකෙන් ගත්තු එක්ස්ට්‍රැක්ට් කරගත්තු වීඩියෝස් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මේ පේන්නේ ලේබල් එකක් නිසියාකාරව දාගන්න හැටි. ඒ ලේබල් එක නිසියාකාරව දාගත්තන් පස්සේ මේක ලේබල් එකක් දාලා ඩිරෙක්ට්ලි වදින්නේ නැහැ. මොකද මේක thermal transfer printer එකක්. මේකට ඒ ලේබල් එකට අදාළ රිබන් එකක් දාන්නත් ඕනේ. එතකොට මේ රිබන් එක දාන හැටි තමයි ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් පේන්නේ. ඉතින් අපි කියනවා වීඩියෝ එකේ ඒ රිබන් එක කොයි විදිහටද රැප් කරගන්නේ, ඒ කියන්නේ හරි විදිහට කොතෙන්ටද මේක දාගන්නේ, මොන ඩිරෙක්ෂන් එකටද ඒ රිබන් එක දාන්න ඕන කියන එක අපි පෙන්눔 කරලා දීලා තියෙනවා. හරි විදිහට ලේබල් එකයි රිබන් එකයි දාගත්තන් පස්සේ ඊට පස්සේ අපි දෙන ෆ්‍රී ඇප් එක එහෙම නැත්නම් ෆ්‍රී සොෆ්ට්වෙයාර් එක අපි ඇප් එකකුත් දෙනවා, සොෆ්ට්වෙයාර් එකකුත් දෙනවා. ඒ දෙකම පාවිච්චි කරලා කොයි විදිහටද ඔයගලන්ගේ ලේබල් ඩිසයින් කරගන්න කියන හැටිත් අපේ වීඩියෝස් වල තියෙනවා. මේ ඒ විදිහට කරන ලෙසන්ස් එකකින් ගත්තු පොඩි කොටසක් තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති මේ ලේබල් එක මුලින්ම අපි මෙෂර් කරගන්නවා print එක ගන්න එක. ඒකේ දිග පළල අනුව තමයි අපි ඒ ලේබල් එකේ සයිස් එක මේ ඇප් එකට දෙන්නේ. ඒ දුන්න සයිස් එකට ගත්තු ඇප් එකේ ඊට පස්සේ අපි දැන් print එකක් හරි විදිහට ලේබල් එක සකසා ගත්තන් පස්සේ අපි දෙනවා print එකක්. මේ print එක එන විදිහ තමයි මේකේ පෙන්눔 කරන්නේ. මේ ඇවිල්ලා ලේබල් එකක් කොහොමද print වෙලා එන්නේ කියන හැටි තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. ඉතින් මේකෙන් ලේබල් විතරක් නෙමෙයි ඔයගලන්ට ජුවෙලරි shop වලට දාලා ජුවෙලරි ලේබල් උනත් අරගන්න පුළුවන්. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ ඒ වගේ ජුවෙලරි shop එකකට ප්‍රයෝජනට ගන්න පුළුවන් වෙන විදිහට ජුවල් ලේබල් කොහොමද ඩිසයින් කරගන්න කියන එක. ඉතින් මේකේ විවිධ ආකාරයේ ව්‍යාපාරවලට අවශ්‍ය වෙන ලේබල් එක ජාතිය ලේබල් ඩිසයින් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයගලන්ට පේනවා මේ ජුවල් ලේබල් ජුවලරි ෂොප් වල හිට ඒ වගේම ෆැන්සි ෂොප්ස් වගේ කරන අයට, ඔය ලවර්ස් ෂොප් වගේ කරන අයට බොහොම වැදගත් වෙනවා ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් වල මේ වගේ ප්‍රයිසස් ටැග් ගහන්න. ඒ වගේම තමයි ඔයගලන්ට පුළුවන් මේක ප්‍රයෝජනට ගන්න ටෙක්ස්ටයිල් වලට, ඒ කියන්නේ ක්ලෝතින් ලේබල් ගහන්නත් පුළුවන්. ඒවට කියනවා වොෂ් කෙයා ලේබල් කියලා. ඔයගලන්ට මේ පේන්නේ වොෂ් කෙයා ලේබල් ගහන හැටි ඔයගොල්ලෝ දැකලා ඇති. අර ඩෙනිම් වල පිටිපස්ස වගේ තියෙනවා එක එක සයිසස් පෙන්눔 කරලා ගහන හැටි. ඉතින් මේ ඒ වගේ දිග රෝල් එකක් පාවිච්චි කරලා කොහොමද මේකෙන් ප්‍රින්ට්ස් ගන්න කියන එක තමයි මේ පේන්නේ. ඉතින් ඔයගලන්ට පේන ඇති කොච්චර ස්පීඩ් එකෙන් එකපාර ලේබල් කීපයක් එක ෂණිකයෙන් ප්‍රින්ට් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ අපි බලමු තව වීඩියෝස් කීපයක් මේක මොන මොන ව්‍යාපාරවල කොයි විදිහේ ලේබල් ප්‍රින්ට් කර ගැනීමට යොදා ගැනීමේ හැකියාවක් තියෙනවද කියන එක ගැන. මේ ඔයගලන්ට පේන්න තියෙන්නේ මැට් සිල්වර් කියන එක ප්‍රින්ට් වෙන හැටි. ඔයගොල්ලෝ දැකලා ඇති ඉලෙක්ට්‍රොනික බඩු පිටිපස්සේ මේ වගේ සිල්වර් කලර් ලේබල් ගහලා තියෙනවා. ඒවා මේකෙන් ප්‍රින්ට් කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ වගේ ගෝල් කලර් ලේබල් ප්‍රින්ට් කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේක බ්ලැක් බෑග්ග්‍රවුන්ඩ් එකේ ගහන්න පුළුවන්. කළු පාට කොලේ ස්ටිකර් එක හැටියට අරගෙන රිබන් එක රත්තරන් පාට එක ගත්තන් පස්සේ මේ විදිහට ප්‍රින්ට් කරගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ට්‍රාන්ස්පරන්සි එක උනත් ලේබල් එක පාවිච්චි කරලා ගෝල් කලර් රිබන් එක පාවිච්චි කරලා මේ විදිහේ ලේබල් ගහ ගන්න පුළුවන්. එතකොට ට්‍රාන්ස්පරන්ස් විදිහට ලස්සනට මේ විදිහට උපකරණ වල ගහන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දැකලා ඇති සමහරලාට ටෙක්ස්ටයිල් වල ගොඩක් වෙලාවට ටැග්ස් ඕන වෙනවා. අන්න ඒ ටැග්ස් වලටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඝනකම කාඩ්බෝඩ් වගේ තමයි ඒක print වෙන්නේ. මේ ඔයගොල්ලෝ දකින්නේ රිස්ට් ලේබල් මුද්‍රණය කරගන්න හැටි. එතකොට මේවා සාමාන්‍ය මෙඩිකල් වලට ඒ වගේම තමයි සමහර ආයතන වල ওই ෆන්ක්ෂන් වලට වගේත් පාවිච්චි කරනවා රිස්ට් ලේබල්. ඒ වගේ දේවල් වලට මේක පාවිච්චි කරගන්න පුළුවන්. කියන්නේ බාකෝඩ් එකක් වගේ දීලා අත වගේ ස්කෑන් කරගන්න මේ වගේ ලේබල් පාවිච්චි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි රිබන්ස් එක එක වර්ණ වල රිබන්ස් මුද්‍රණය කරගන්න පුළුවන්. ඔය ක්‍රිස්මස් වලට ඊට පස්සේ බර්ත්ඩේ වලට එක එක ඇනිවර්සරි වලට බුක්මාර්ක් වලට ඔය වගේ දේවල් වලට තමුන්ගේම ඩිසයින් එකක් මේව කරලා මේ වගේ එක එක පාට රිබන් වල මේක print කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ රවුන්ඩ් ස්ටිකර්
මුද්‍රණය කර ගැනීම හැකියාවක් තියෙනවා. ඕගොලන්ගේ ආහාර නිෂ්පාදනවලට වගේ මේක පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක්ම මේ විදිහට ලස්සන්ට ඇසුරුමකට ඕගලන්ට පාවිච්චි කිරීම හැකියාව තියෙනවා. විවිධ වර්ණවලින් අරගන්නත් පුළුවන් මේ ලේබල්ස්. ඒ වගේම තමයි අපිට මේක පුළුවන්කම තියෙනවා වර්ග දෙකක පින්ට් එක පාරගන්න. ඔගලන්න මේ පේන ඇති වම් පැත්ති තියෙන එකට වඩා දකුණු පැත්ති තියෙන එක වෙනස්. ඒ වගේ පින්ස් ගැනීම හැකියාවකුත් තියෙනවා. ඒවගේ තමයි මල්ටි ලයින්ස් ඔකුල දැකල ඇති. එකැන එක කොලයක් දාපි ගන්නමේ ලේබල් කීපයක් තියනවා තියෙනවා. ඒ වගේවත් මේක පින් කර ගැනීම හැකියාව තියෙනවා. සෙටිං සොලින් ගාන්ට දුන්නන් පස්සේ මේ වගේ එක පාර ලේබල් 3 වදිනවා. එහමනතන් 4 වදිනවා. අපි කියනවා 2 3 4 ඒවා ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒවගේම තමයි කල පින්ස් ගැනීම හැකියාවත් තියෙනවා. මෙන මේ විදිහට එකන්නේ රිබන් එක පාටවල් වලින් දාලා ඕගලන්ට ස්ටික එක පින්ට් කරගන්නත් පුළුවන් පාටින්. ඉතින් මේ තර්මල් ට්‍රාන්ස්ෆර් ප්‍රින්ටර් එක ඕගොල්ලන්ගේ විවිධ ව්‍යාපාරවලට භාවිතා කිරීම හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි එකම ව්‍යාපාරයේ විවිධ ලේබල් මුද්‍රණය කර ගැනීමටත් මේක යොදා ගැනීම හැකියාවක් තියෙනවා. මේ තර්මල් ට්‍රාන්ස්ෆර් ප්‍රින්ටර් එකේ තර්මල් ට්‍රාන්ස්ෆර් ලේබල් විතරක් නෙමෙයි භාවිතා කරන්න පුළුවන්, ඩිරෙක්ට් ලේබල් භාවිතා කරන්නත් පුළුවන්. ඒ කියන්නේ රිබන්ස් දාන්නේ නැතුව ස්ටිකර් ලේබල්, ඩිරෙක්ට් ස්ටිකර් ලේබල් print කර ගැනීම හැකියාවකුත් මේ printerයෙන් තියෙනවා. ඒ කියන්නේ මේක thermal transfer printer එකක් වගේම ඩිරෙක්ට් ලේබල් printer එකකුත් වෙනවා. ඒ වගේම තමයි මේ හොයින් කියන බ්‍රෑන්ඩ් එක අපි IKEA Tech Solution කියන ආයතනයෙන් තමයි ගෙන්වා බෙදා හරින්නේ. අපි තමයි එකම ලංකාවේ නියෝජිතය හැටියට එන්නේ මේ කටයුතු කරන්න. ඉතින් අපිට අවුරුදු 10ක ක්ෂේත්‍රයේ පළපුරුද්ද තියෙනවා. අලබියෙන් පසු සේවය ඒ වගේම වසරක වගකීමක් අපි ලබා දෙනවා මේ printer වලට. ඉතින් අපේ වෙනම ටෙක්නීෂියන්ස්ලා ඉන්නවා ගැටලුවක් ආවොත් මේවා හදන්න. ඒ වගේම තමයි අපේ ගාව ස්පෙයා පාර්ට්ස් තියෙනවා. හදිසියක් වුණොත් මේවා රිපෙයාර් කරලා දෙන්න. ඒ වගේම අපි මේකට ෆ්‍රී ඇප් එකක්, ෆ්‍රී සොෆ්ට්වෙයාර් එකක් දෙනවා. ඒ වගේම අපි මේකට විශේෂ නියෝජිතයෙක්ව වෙනමම පත් කරලා ඉන්නවා. ඒකට ඕගොල්ලන්ට හම්බ වෙන ගැටලු එහෙම නැත්නම් මොනවා හරි සෙටප් කරගෙන යාමේදී ඇතිවෙන ගැටලු එයත් එක්ක කතා කරගෙන ඒක විසඳා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ පැකේජ් එක ගන්න ඕගොල්ලන්ට අපි ලබා දෙන ෆ්‍රී ඇප් එකයි සොෆ්ට්වෙයාර් එකයි කොයි විදිහටද වැඩ කරන්නේ කියන එක අපේ වෙබ්සයිට් එකේ lessons වල thermal transfer printer කියන කැටගරි එකේ අපි දාලා තියෙනවා. ඒක බලලා ඉවරලා ඕගොල්ලන්ටම මේක සෙටප් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක අපෙන් මිලදී ගැනීමේදී ඒකට දාලා පාස්වර්ඩ් අපි ලබා දෙනවා. මේ වීඩියෝ සියල්ලම බලන්න. ඕගොල්ලෝ බැලුවෙත් ඒ වීඩියෝස් වලින් එක්ස්ට්‍රැක්ට් කරගත්තු වීඩියෝ එකක් තමයි මේ ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකෙන්. ඉතින් මේක මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවනම් එහෙමත් නැත්නම් මේක ගැන වැඩිපුර තව තොරතුරු ඕගොල්ලන්ට දැනගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවනම් අපේ ඔය තිරේ දිස්සන අංකයට ඇමතුමක් ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ඔය තියෙන ඇඩ්‍රස් එකට ඇවිල්ලා වුණත් මේ නිෂ්පාදනය බලලා ඒක ක්‍රියා කරවල ඉවරලා ඕගලන්ට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.